ආවට අයුබෝවේවා. අද ආවා දේශ ගවේෂණයේ රචනා ප්‍රශ්නේ ඔයත් එක්ක බෙදා ගන්න. දෙවිනි පත්‍රයේ තුල ලෝක පාඩම් වලින් පුනරුදය අනිවාර්යෙන් වෙන පාඩමක් නේද? මේ පුනරුදය තුල දේශ ගවේෂණ කටයුතු කියන්නේ පුතා රචනා ප්‍රශ්නයක්. පුනරුදය කියන්නේ 14 16 වන සියවස්වල යුරෝපයේ ඉතාලියේ විද්‍යාව තාක්ෂණය කලාව භාෂාව කියන ශේෂ්ත්‍ර හතරේ යලි පිබිදීම මගේ එකා ඒක දන්නවා. ඒ පුනරුදය නිසා යුරෝපා මහද්වීපය දේශ ගවේෂණ කටයුතු කරන්න පටන් ගන්නවා. පුනරුදය ප්‍රතිඵලයක් ලෙස පුනරුදය ප්‍රතිඵලයක් ලෙස ආරම්භ වෙච්ච යුරෝපා මහද්වීපයේ ත්‍රිකෝණාකාර මහද්වීපයේ දේශ ගවේෂණය කොහොමද මතක තියාගන්නේ? මේන්නකෝ අපි කොට දාමු. පුනරුදය ප්‍රතිඵලයක් ලෙස මගේ එකා මාලිමාව සොයා ගන්නවා යුරෝපා මහද්වීපයේ වැසියෝ. ඒ වගේම උතුරුතරු මාපක සොයා ගන්නවා. ඒත් එක්කම ලෝක සිතියම අපේ ටොලමි අයියා නිර්මාණය කරනවා. නිකොලස් කොපර්නිකස් ලෝකේ ගෝලාකාරයි කියලා සොයා ගන්නවා. අත්හදා බැලීමේ පියාවෙච්ච ගැලීලියෝ ගැලිලි ඈත බලන්න දුරදක්නයක් නිර්මාණය කරනවා. සාමාන්‍යයෙන් පුතා මාලිමාව උතුරුතරු මාපක ලෝක සිතියම ලෝකේ ගෝලාකාරයි බව දැන ගැනීම සහ දුරදක්නය මේවා ඕන වෙනවා මුහුදට නැවක් දාලා අලුත් මුහුදු මාර්ග දිගේ නව රාජ්‍යයන් සොයාගෙන යන්න. ඉතින් යුරෝපා මහද්වීපයේ බ්‍රිතාන්‍ය පෘතුගාල ඉස්පාඤ්ඤෝලන්ත කියන යුරෝපා රටවල මිනිස්සුන්ට කාලාන්තරයක් තිස්සේ තිබ්බ ලොකු පිස්සුවක් තමයි ලෝකේ නව රාජ්‍යයන් සොයාගෙන යන්න. එයාලගේ රටෙන් එයාලගේ මහද්වීපෙන් පිට ලෝක වටේ රවුම් ගහන්න. ලෝකේ නව රාජ්‍යයන් සොයාගෙන යන්න. නව මුහුදු මාර්ග සොයාගෙන යන්න. කාලාන්තරයක් එයාලට පිස්සුවක් තිබුණා. හැබැයි එයාලට ඒ නව රාජ්‍යයන් සොයාගෙන යන්න බය හිතුණා. මොකද ලෝකයේ ගැන අවබෝධයක් නැහැ. නව ගොඩබිම් හොයාගෙන යන්න, නව රාජ්‍යයන් හොයාගෙන යන්න මේ වගේ උපකරණ නැහැ. ඒ වුණාට ඉතාලිය සොයාගත්ත පුනරුදය යුරෝපා මහද්වීපෙම වැළඳගත්ත නිසා මෙයාලා මේවා නිර්මාණය කරා. මාලිමාව උතුරුතරු මාපක ඒ වගේම ලෝක සිතියම ලෝකයේ ගෝලාකාර බව සහ දුරදක්නය මේවා ඊට පස්සේ පාවිච්චි කරලා පුනරුදය ප්‍රතිඵලයක් ලෙස යුරෝපීය වැසියෝ ලෝකෙ වටේ රවුම් ගැහුවා. පෘතුගාලේ මිනිස්සු, ඕලන්දේ මිනිස්සු, ඉංග්‍රීසි මිනිස්සු ආසියාවට ලංකාවට යන්නේ එහෙමයි. එහෙම පුනරුදය ප්‍රතිඵලයක් ලෙස ලෝකෙ වටේ රවුම් ගහන්න පටන් ගත්ත යුරෝපීය වැසියෝ, ඒ කියන්නේ දේශ ගවේෂණය කරන්න පටන් ගත්ත යුරෝපීය වැසියෝ කවුද? මුලින්ම ආපු දෙන්නේ තුන් දෙනෙක්. එන්න අපි කොට දාමු. පළවෙනියා තමයි පුතා බර්තෝලමියුඩියස් කියන්නේ. කවුද? බර්තෝලමියුඩියස්. මෙයා පුතා පෘතුගාල ජාතිකයෙක්. ත්‍රිකෝණාකාර මහද්වීපය වෙච්ච යුරෝපා මහද්වීපයේ පෘතුගාල ජාතික බර්තෝලමියුඩියස් අපි ඔය කතා කරපු මාලිමාව උතුරුතරු මාපක ලෝකයේ ගෝලාකාරයි දුරදක්නය සිතියම නිර්මාණය කරලා ලෝකේ නව රාජ්‍යයන් හොයාගෙන යන්න පටන් ගත්ත පළවෙනියෙක් බර්තෝලමියුඩියස්. එයා යනවා පුතා අප්‍රිකාවේ දකුණු තුඩුවට. බහිද්දිම එයා කුණාටුවකට අහු වෙනවා. ඒ නිසා එයා ඒකට කියනවා කුණාටු තුඩුව කියලා. පස්සේ කාලේ මෙයාලගේ රටේ රජතුමා පෘතුගාල රජතුමා ඕකට සුබ පැතුම් තුඩුව කියලා නම් කරනවා. ඔන්න ඔහොමයි ලෝක ගෝලයේ ඇතුළට සුබ පැතුම් තුඩුව සොයාගන්නේ බර්තෝලමියුඩියස්. ඒත් එක්කම තව කෙනෙක් තමයි වස්කෝ ද ගාමා. මේ වස්කෝ ද ගාමා යුරෝපා මහද්වීපයේ ඉඳලා එනවා පුතා ආසියාවට. ඔව් ඔයාලගේ අපේ මහද්වීපයට ආසියා මහද්වීපයේ ඉන්දියාවට ගොඩ බහිනවා. ඉන්දියාවේ කැලිකට් වරායටයි එන්නේ. එයා ඔය ඉන්දියාවේ කැලිකට් වරායට ඇවිල්ලානේ කිව්වේ අපි ක්‍රිස්තියානීන් සහ කුළුබඩු සොයා පැමිණියමු. එහෙම කිව්වේ එයා. අන්න එතකොට පුතා මෙච්චර කාලයක් යුරෝපේ ඉඳලා ආසියාවට එන්න වැටලා තිබ්බ එකම එක මුහුදු මාර්ගයයි කොන්ස්ටන්තිනෝපල් නගරය හරහා. ඒක තුර්කි ජාතිකයෝ කුරුස යුද්ධයෙන් අල්ලගත්ත නිසා යුරෝපා වැසියන්ට ආසියාවට එන්න තිබ්බ මුහුදු මාර්ගය ඇන හිටුණා. ඊට පස්සේ වස්කෝ ද ගාමා තමයි ඉන්දියාවට ඇවිල්ලා දෙවන මුහුදු මාර්ගය හොයාගත්තේ යුරෝපේ ඉඳලා ආසියාවට එන්න. එහෙනම් දෙවෙනි දේශ ගවේෂකයා වස්කෝ ද ගාමා
යුරෝප ඉඳලා ආසියාවේ ඉන්දියාවේ කැලිකට් වරායට ළඟාවීම. තව එක උදාහරණයක් දාගමුද? තව එක්කෙනෙක් තමයි ක්‍රිස්ටෝපර් කොලොම්බස් අයියා. ක්‍රිස්ටෝපර් කොලොම්බස්. ක්‍රිස්ටෝපර් කොලොම්බස් අයියා පුතා අප්‍රිකා දූපත්වලට ළඟා වෙනවා. ඕවට කියන්නේ කැරිබියන් දූපත්වල බහමාස් දූපත අසල ගොඩබිමට ළඟා වෙනවා කියලා. ඒ ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ ළඟාවීමෙන් තමයි කවදා හරි දවසක ලොව ප්‍රබලම රාජ්‍ය වෙලා දැන් තියෙන ඇමරිකාව නිර්මාණය වුණේ. ඇමරිකාව හොයාගත්තේ ක්‍රිස්ටෝපර් කොලොම්බස්ගේ පැමිණීමෙන්. එතකොට පුතේ බර්තෝලමියුඩියස් අප්‍රිකාවේ දකුණු තුඩුවට ළඟාවීම, වස්කෝ ද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට ළඟාවීම, ක්‍රිස්ටෝපර් කොලොම්බස් දකුණු ඉන්දීය බටහිර දූපත්වලට ළඟාවීම, මේ දේවල් උනේ යුරෝපා වැසියෝ ලෝකෙ වටේ රවුම් ගැහුවේ දේශ ගවේෂණය කරන්න පටන් ගත්තේ පුනරුදයේ ප්‍රතිඵලයක් ලෙස.